त्रिलोकदीपं सम्बुद्धं पूजयामि तमोदं पूज
දෙනාටම පවුලේ සියලු ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබෙන නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට දිව්‍යංගයේ දේව ආශිර්වාද විතරයි. ඉදලන්නට. හොඳයි. එහෙනම් පෙරවන් සරණයි. අපි ජනත් මහත්මයා දිලුපා මහත්මිය ඇතුළු හැම දිනාටමයි ඒ තුනුරුවනේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කිරියම්ම ඇවිත් ඉන්නවා. හරියටම ධර්ම මූර්තිය උදා වුණා දැන් 4යි. හරියටම 4ට එන්න පුළුවන් වුණා. ඒ නිසා අනෝමා මහත්මිය ඇතුළු හැම දිනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිවෙත හිට ගන්න පේලිය. ඒ නිසා හැම දිනම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් සිහිපත් කරමින් පින්කම ආරම්භ කරන්නේ. දැන් හිත කලබල නැහැනේ ඔක්කොම හරිනේ. හරි. එහෙනම් දිලිපා මහත්මිය බොහොම විශ්වාස කරන්න මහත්මයා විශ්වාස කරන්න ඊයේ දවස පුරා සත්දෙවිඳු ඔබ සියලු දෙනාම ආරක්ෂා කරා කියලා විශ්වාස කරන්නම ඕනේ. ධර්මයේ සඳහන් වෙනවා "යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන දාරම් පෝසෙන්ති තන්නමස්සාමි මාතලී" කියලා ගාථා. මම ඒක කියන්න හේතුව නොපෙනෙන දෙවියන්ටනේ අපි මේ පින් දෙන්න හදන්නේ. තුනුරුවන් වන්දනා කරලා දෙවියන්ට පින් දෙන පින්කමක් තමයි මේ කරන්නේ. කරලා ඒ මගින් අපට ආරක්ෂාව සලසා ගන්න පින්කම. මේ ගහට්ටා පුඤ්ඤකාරා කියන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න හොඳට පින්කම් කරන, දන් දෙන, සිල් රකින්න හොඳ මිනිස්සුන්ට. මාතලේ දිව්‍ය පුත්‍රයා එයා රියදුරු. එයා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ සක්දෙවිඳුනි කාටද මේ වන්දනා කරන්නේ? ඔබ වහන්සේ දෙව්ලොවට අධිපති, ඔබ වහන්සේට හැමෝම වන්දනා කරද්දී ඔබ වහන්සේ කාටද වන්දනා කරන්නේ කියලා. මේ ගහට්ටා පුඤ්ඤකාරා කියන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න හොඳට පින් දහම් කරන. සීලවන්තෝ උපාසකෝ හොඳ සිල්වත් උපාසක උපාසිකා. ධම්මේන දාරම් පෝසෙන්ති හොඳට අමුදරුවෝ ධාර්මිකව පෝෂණය කරන. තන්නමස්සාමි මාතලී මාතලී මම මේ ඒගොල්ලන්ටයි වන්දනා කරන්න කියලා. මම ඒක කිව්වේ ඔබට තවත් දෙවියන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. සක්දෙවිඳු ඊයේ දවස පුරා ඔබට ආශිර්වාද කරා. දැන් මේ මොහොත වෙන විට දෙවියන් මේ ස්ථානයට වැඩම කොටහමාරයි. මම කවි 4ක් ගායනා කරනවා. ඔබ විෂ්ණු කතරගම සමන්පත්තිනි දෙවියන් හොඳට අඳුනනවා. දෙවියන් සහ පිරිවර සමගින් කිරියම්මා ඔබේ නිවසට ගොඩ වදිනවා. තාම ලස්සන, තාම වටිනා කියන මොහොතකටයි අපි ලං. එහෙනම් කවි 4 අහගෙන ඉඳලා සාදුකාරය දෙන්න ඕන. කිරියම්මත් හොඳට සාදු කියන්න ඕන. මන්ද බුද්ධික උනේ නැහැ, ගොළු උනේ නැහැ, බිහිරි උනේ නැහැ. හරි නේද කිරියම්මේ? හරි. හා කිව්වට මෙතනින් එහාට ගියාම මම විතරයි සාදු කියන්නේ. එහෙම බෑ. හැමෝම සාදු. පළවෙනි මන්සලේ කවුද සිටින්නේ? විෂ්ණු දෙවිඳු සහ පිරිවර ඉන්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙටෙන්නට දැන් අවසර දෙන්නේ. සාදු සාදු සාදු. දෙවෙනි මන්සලේ කවුද සිටින්නේ? කඳ සුරිඳුන් සහ පිරිවර ඉන්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙටෙන්නට දැන් අවසර දෙන්නේ. තුන්වෙනි මන්සලේ කවුද
පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ කියලා ගාථා. පාඩම් කරන්න නෙමෙයි. හොඳට අහන්න තියනේ. කිච්ඡෝ මනුස්ස පටිලාභෝ. මනුෂ්‍ය ආත්මය ගන්න එක අමාරුයි කියලායි පළවෙනි පදේ තේරුම. අමාරු තමයි. ඔබ සහ මම බොහොම අමාරුවෙන් තමයි මේ ආත්මය අරගෙන ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් ගෙවලා තියෙන්නේ. ගිය ආත්මේ දන් දුන්නා හොඳට. සිල් රැක්කා. භාවනා කරා. ඒ නිසා තමයි ඔබතුමාන්ලාට අපේ ජනත් මහත්මාලාට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබුණේ ගිය ආත්මේ පින්කම් කරපු නිසා. උපදින තැන තීරණය වෙන්නේ සීලේ. තිරිසන් ලෝකෙට යනවද, මනුෂ්‍ය ලෝකෙට එනවද, දිව්‍ය ලෝකෙ යනවද? ඒව තීරණය වෙන්නේ සීලේ. හැබැයි ගත්තු ආත්මය සැප විඳිනවා නම් යම් කෙනෙක් ඒ සැප ලබන්නේම අපි දානය තුල. පැහැදිලිද? දන් දීපු නිසා තමයි අපිට මේ සැප සම්පත් ලැබිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට බලන්න දිමි ගොට්ටක් අරගෙන දිමිය කොච්චර ඉන්නවද කියලා. දැලක් දැම්මොත් මාළු කොච්චර අහු වෙනවද? ඒ වගේම මීවදයක් ගත්තොත් මීමැස්ස කොච්චර ඉන්නවද? සත්ත්ව ලෝකේ කතා කරන්න ගියොත් පොල්ලත්තක් දාලා බලන්නකො. සතියක් යනකොට පොල්ලත්ත උස්සලා කූඹි වේයෝයි නේද නෝනා කොච්චර ඉන්නවද? එනිසා නරක තිරිසන් പ്രേත අසුර කියලා හතරක් තියෙනවා. මේ හතරට වැටෙන ප්‍රමාණය මහා පොළවේ තියෙන පස්තරම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නියපොත්ත පෙන්නලා නකසිකා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද මෙන්න මෙච්චරයි මිනිස්සු වෙලා උපදින. මිනිස්සු වරදක් ඇති මුත් සමාව දෙන්නයි අපදෙන මේ පින් වෙත් ලැබ ගන්නයි පත්තිනි දෙවියෝ මතු බුදු වෙන්නයි. සාදු සාදු සාදු. මෙනි කවිය අහගන්න පුතේ. පත්තිනි දෙවියනි ඔබගේ නාමය සීකර දුන්නේ කිරිබත් දානය මේ අය වෙනුවෙන් සලසා ප්‍රේමය සලසා දෙනු මැන නිවසේ සාමය. සාදු සාදු සාදු. ලස්සනට කියනවා කිරියම්ම කවි. ඊළඟ එක කියන්නේ බටහිර කොනේ කිරියම්මා වරුනේ බටහිර කොනේ සිට දිවස් බලන්නේ සුද්ධ ඇතිව දෙන දන් පිළිගන්නේ සිද්ධපතිනි දෙවි මේ පින් ලබන්නේ. අනිත් පැත්ත හරවලා පුතේ ඉතුරු කවි ටිකක් කියන්න පත්වෙන්නේ නෑනියෝ. මේ බිල්ඩින් එක අට කොනෙක් වඩිනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද එතුමිය දැන් හරි ආස වෙලා ඉන්නේ කිරිතුරුල නිසා. උතුරු කොනේ පතිනි දේවි වඩින්නේ උතුරු කොනේ සිට දිවස් බලන්නේ උතුරු කොනේ ආදොස් දුරලන්නේ පත්තිනි දෙවි සෙස සරසන්නේ. සාදු සාදු
මම්මිලා